හෙලෝ සුබ දවසක් හැමෝටම. ඉතින් මං අද ඔයාලට කියන්න ආවේ මට YouTube එකෙන් රුපියල් 35000ක් 36000ක් වගේ මුදලක් එක මාසෙක වගේ හම්බුණා. ඉතින් ඒක බැංකුවට ආවේ කොහොමද, ගත්තේ කොහොමද, හැමදේම මම ඔයාලත් එක්ක අද මේක බෙදා ගන්නවා. ඉතින් කවුරුත් මේ වගේ වීඩියෝ එකක් කරලා නැතුව ඇති. බැංකුවේ details ඔය හැමදේම මම ඔයාලත් එක්ක බෙදා ගන්නවා. දවස් දෙකක් වගේ ඇතුළත මට YouTube එකෙන් සල්ලි හම්බුණා. ඉතින් ඒ ගැන තමයි ඔයාලට මම කියන්න දන්නේ. ඉතින් මේක මට මෙතන පෙන්වනවා ඩොලර් 44ක වගේ පොඩි ප්‍රමාණයක් තියෙනවා. මගේ ටැබ් එකට ගියාම එතන බලා ගන්න පුළුවන්. ඩොලර් 119ක් වගේ ගාණක් තියෙනවා. 123ක් තිබ්බා. ඒකෙන් ටැක්ස් වලට ඩොලර් 3යි ගාණක් කැපිලා තිබ්බා. ඒක කැපිලා ඩොලර් 119ක් වගේ මගේ බැංකුවට ආව සල්ලි. ඉතින් මෙතන ඔයාලට පේනවා ඩොලර් 119ක් තියෙනවා වගේ amount එක. ඔය 100 ඔයාලට උතන යටින් බලා ගන්න පුළුවන් මගේ මේ මාසේ earning එක ඩොලර් 30යි ගාණක් තියෙනවා. ඉතින් හැමෝටම ඔය දේ කරගන්න පුළුවන්. ඉතින් මේ මහා ලොකු දෙයක් නෙමෙයි. ඔය වෙතන හරි ලේසි වැඩ ටිකක් තියෙනවා. මම ඒ ටිකත් ඔයාලට කියලා දෙනවා අන්තිමට. ඉතින් ඊටු ටිකක් බලාගමු අපි. ඊටු ටික බලන්න අපි යන්න ඕනේ Google AdSense එකට. ඉතින් AdSense account එකට ගිහිල්ලා බලමු. ඊටු විස්තර ටික කොහොමද කරගන්නේ කියලා. මම ඔයාලට ඒකට මුදල් ආප්දී හැමදේම දැන් පෙන්නන්නම්. අපි Google AdSense එකට. මම මෙතන මේ Chrome browser එක open කරගන්නවා. ඔයත් ඔතන Chrome browser එක open කරගෙන ඉවරලා අපි Google AdSense එකට යමු. ඉතින් search bar එකේ Google AdSense login කියලා search කරගන්න. මගේ යටින්ම තියෙනවා Google AdSense login කියලා. මම එතන search කරගන්නවා. ඊට පස්සේ මෙතන sign in වෙනවා මම. ඔයත් ඔය YouTube channel එකක් කරගෙන අනිවාර්යෙන්ම දැනගෙන ඉන්න ඕනේ. මගේ ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන් යාළුවනේ. මෙතන මගේ ඩොලර් 119ක් තියෙනවා. ඒ රෙවෙනියු එක තමයි මගේ බැංක් එකට ආවේ. ඉතින් හැමෝම YouTube channel එකක් කරන්නේ මුදලක් උපයන්න ආසාවෙන් තමයි. ඔයත් ඒ වගේ මමත් ඒ වගේ. ඉතින් ඔයාලා අනිවාර්යෙන් identity verification එක, address verification එක, monetization අරන් තියෙනවා නම් මේ verification ටික කරගෙන තියෙනවා. ඒවා complete වෙලා තියෙනවා අනිවාර්යෙන්ම. ඉතින් ඔයාලට YouTube channel එකක් කරනවා ඒවා දන්නවා. අනිවාර්යෙන් මේක complete කියලා වැටලා තියෙන්න ඕනේ. identity verification, address verification හැම එකක්ම. ඉතින් අනිවාර්යෙන්ම ඔයාලගේ කම්ප්ලීට් වෙලා නැත්නම් උතන ඔය විදියට අනිවාර්යෙන් ඒක චෙක් කරගන්න ඕනේ. ඔයාලා බලන්න ඕනේ, චෙක් කරගෙන අනිවාර්යෙන් මේ දේ මුලින්ම කරගන්න ඕනේ. නැත්නම් මුදල් බැංකුවට එන එක අනිවාර්යෙන් නතර වෙනවා. ඉතින් මාට මෙතන මගේ රෙවෙනියු එක බලා ගන්න පුළුවන්. ඔය විදිහට මම මෙතන උඩ ඩොට් තුන උඩ ක්ලික් කරගෙන ඉවරලා ඔය view payment කියන එක ඇතුළට මම යනවා. එතන ගියාට පස්සේ මම ඔයාලට කියන්නම් මොකද්ද වෙලා තියෙන්නේ කියලා. එතන මගේ බැලන්ස් එක කොහමද ආවේ කියලා. එතන ඔයාලට බලා ගන්න ඩොලර් 119ක් තියෙනවා. අනිවාර්යෙන් ඔයාලගේ උතන ඩොලර් 100ට වඩා වැඩි වෙන්නත් ඕනේ. ඔයා මුදලක් YouTube එකකින් උපයන්න බලන් ඉන්නවනම්. ඉතින් ඔයාලට මගේ බලා ගන්න පුළුවන් මෙතන යට තියෙනවා මගේ එකතු වෙච්ච මාසවල මේ ඩොලර් ප්‍රමාණය තමයි මෙතන පෙන්නන්නේ. ඉතින් ඔයාලට යටට පොඩ්ඩක් තව ගියාට පස්සේ බලා ගන්න පුළුවන් යාළුවනේ. උතන තියෙනවා ඔයාගේ බැංක් ඩීටේල්ස් එක. ඔයාගේ නම, account number එක, ඒ විස්තර ටික උතන තියෙනවා. හරියට ඒක කරගෙන තියෙනවා. ඔය විදිහට බලා ගන්න පුළුවන් එකක්. ඉතින් යාළුවා මම මෙතන ක්ලික් කරගෙන ඉවරලා මම එතනින් ඇතුළට යනවා. මොකද්ද තියෙන්නේ, කොහොමද වෙලා තියෙන්නේ කියලා බලන්න. ඉතින් ඔයාලට එතනින් ආවට පස්සේ මම ওই විදිහට බලා ගන්න පුළුවන්. මට පෙන්වන්නේ මෙන්න මේ විදිහට තමයි 2026 ජනවාරි 21 තමයි මට මේ මුදල් එයාලා ට්‍රාන්ස්ෆර් කරනවා කියලා තිබ්බේ. ඒ කියන්නේ මගේ මේ YouTube studio මගේ pending කියලා මගේ වැටලා තිබ්බා. මේ වගේ දැන් මෙතනට ආවට පස්සේ මෙතනත් මගේ pending කියලා වැටලා තියෙනවා. ඉතින් ඊට පස්සේ මම බලාගෙන හිටියා මගේ මේල් එකට මැසේජ් එකක් අනිවාර්යෙන් එවන්න ඕනේ සල්ලි බැංකුවට ට්‍රාන්ස්ෆර් කරා කියලා. ඉතින් ඒ වගේ මම බලාගෙන හිටියා කොහොම හරි රෑ 9 විතර වෙනකම්. ඉතින් රෑ 9න් පස්සේ වගේ මට මේල් එකට මැසේජ් එකක් ආවා 9 මාර්ච් විතර වගේ ඩොලර් 119ක මුදලක් මගේ බැංක් එකට ට්‍රාන්ස්ෆර් කරලා තියෙනවා කියලා. ඒ මේල් එක තමයි ඔයාලට මේ බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේ මේල් එක කියලා තියෙනවා. ඔයාලා මගේ AdSense ගිණුමට ලොග් වෙලා බලන්න. මම අපි මෙච්චර මුදලක් ඔයාලගේ බැංක් එකට ට්‍රාන්ස්ෆර් කරලා තියෙනවා කියලා. ඉතින් මේක බැංකුව වැඩ කරන දවස් 15ක් ඇතුළත මගේ බැංක් account එකට වැටෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් එච්චර කල් ගියේ නෑ.
කොහොම හරි මං උදේ බලනකොට 9ට විතර බලනකොට මගේ බැංක් එකට සල්ලි වැටලා තිබ්බා. 35000 ගාණක් කරලා තිබ්බා මගේ බැංක් එකට සල්ලි. ඉතින් එදා රෑ මේල් එක ඇවිල්ලා ඊට පහුවදා උදේම මගේ බැංකුවට සල්ලි වලට මම ඉස්තහාරිය දීලා තිබ්බ හින්දා ඉතින් ඔයාලටත් ඔය විදිහට කරගන්න පුළුවන්. ඉතින් මම වීඩියෝ හදලා දාන්නේ මම YouTube එකට වීඩියෝ අප්ලෝඩ් කරන්නේ TikTok එකේ Instagram එකේ වීඩියෝ අරගෙන. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට වීඩියෝ අරගෙන මේ YouTube එකේ අප්ලෝඩ් කරලා ඉවරලා මුදලක් උපයන්න. ඉතින් මේ වහන්සිලා කරන කෙනෙකුට ලොකු මුදලක් උපයන්න පුළුවන් හැකියාවක් තියෙනවා මේකේ. මම ඉතින් වැඩ කරන ගමන් තමයි මේ කරන්නේ. ඉතින් ඔයාලට පුළුවන් නිකන් ඉන්න කෙනෙක් නම් ඉතින් ලොකු මුදලක් උපයන්න මේකේ මේ විදිහට වීඩියෝ අරගෙන ඉවරලා දාලා ඉවරලා. ඉතින් මම ඔයාලට කියන්නේ ඔයාලට දන්නේ නැති දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකේ අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම හැමදේම කියලා දෙනවා කියලාවත් මම ගන්නෑ. වීඩියෝ එඩිට් කරන්නේ කොහොමද? YouTube එකට අප්ලෝඩ් කරලා මුදලක් උපයන්නේ කොහොමද? හැමදේම මම කියලා දෙන්නම් ඔයාලට. ඉතින් යාළුවනේ ඔය ටික තමයි මට ඔයාලට කියන්න ඕනේ උනේ. ඒකට මම ඔයාලට පෙන්නන්නම් මගේ බැංකුවට සල්ලි ආපු රිසිට් එක මම එකක් ඔයාලට පෙන්නන්නම් දැන්. මේ මෙතන බලා ගන්න පුළුවන් මේ මට ආපු මුදල මෙතන ඔයාලට තියෙනවා වැටිලා 35014යි සත ගාණක් ඇවිල්ලා තියෙනවා මගේ බැංකුවට සල්ලි. ඉතින් ඔය විදිහට ඔයාලට ඕන දෙයක් අහන්න මගෙන් කමෙන්ට් එකක් දාලා මම අනිවාර්යෙන් හැමදේම කියලා දෙන්නම්. අපි ඔක්කොම ගමනක් යන්න ඕන ඉස්සරහට. එහෙනම් අනිවාර්යෙන් ඕන දෙයක් තියෙනවා අහන්න. YouTube channel එක කරන කෙනෙක්ට මම මේ කියන්නේ හැමදේම මම කියලා දෙනවා නිකන්. YouTube එකක් මම ගන්නෑ. ඉතින් හැමෝටම ජය වේවා එන පරිස්සම්.